අයිපුවන් අත ඉතින් ඉරිද දවස මගේ ඉරිද කියලා නිමාරු නෑ සෙන්ටර එකට යනවා අපේ අය වෙනුවෙන් ට්‍රන්ස්ලේට් කරන්න නොමිලේම අපයට පුළුවන් කෝල් කරලා නැත්තං සෙන්ටර එකට ඇවිල්ලා භාෂා උපදේශනය වීස සම්බන්ධ කම්කරු ගැටලු දැනගන්න ඉතින් අපි බලමු සෙන්ටර එකට ගිහිල්ලා කොහොම දෙක වැඩ වෙන්න කියලා. මම සෙන්ටර් එක තියෙන බිල්ඩින් එකට ආවා. 6 වෙනි තට්ටුවේ තමයි තියෙන්නේ. අපි සෙන්ටර් එකට යමු එහෙම. මේක තමයි අපි සෙන්ටර් එක. අපි බලමු ඇතුළට ගිහිල්ලා කවුද ඉන්නේ කියලා. 안녕하세요. 오랜만이에요. 네, 안녕하세요. මේක තමයි මගේ ටේබල් එක. ඉතින් සෙන්ටර් එකේ ට්‍රාන්ස්ලේට් වගේ දේවල් කරද්දි අපිට තියෙන සිස්ටම් එක. ඒකේ අපි විස්තර ඇතුළත් කරන්න ඕනේ. මේක තමයි සිස්ටම් එක. කොෆි එකක් බොන ගමන් තමයි ඉතින් වැඩ කරන්නේ. ඉතින් මගේ වැඩේ තමයි එන කෝල්ස් වලට ආන්සර් කරලා ට්‍රාන්ස්ලේට් වගේ දේවල් විස්තර අපේ අයට කියන එක. ඉතින් කෝල්ස් එනකන් මම මගේ ලැප් එකේ වැඩක් කරගන්නවා. ඉතින් මේ විදියට එන කෝල්ස් වලට ආන්සර් කරලා අපේ අයට උදව් කරන එක තමයි මගේ ජොබ් එක. ඉතින් සෙන්ටර් එකේ වැඩ ඉවරයි. මම දැන් ගෙදර යන්න. ගෙදර කියන්නේ අද පොඩ්ඩක් මං කාලෙකින් ලේ දන් දුන්නේ නැහැ. මං ඉතින් ගොඩක් වතාව ලේ දන් දීලා තියෙනවා. දැන් අවුරුදු එකමාරකින් දෙකකින් විතර මට ලේ දන් දෙන්න බැරුණා. මම ලේ දන් දෙන්න යනවා. පුළුවන් වුණොත් වීඩියෝ එකක් කරන්න. ඉතින් අද පොඩි ඉන්ටර්විව් එකකුත් තිබ්බා. කොරියානු ඒ කියන්නේ විදේශිකයන් මේ ජොල්ලාපුක්තෝ පළාත කොහොමද දකින්නේ, මොන වගේ අඩුපාඩු තියෙන්නේ, මොන වගේ දේවල්ද වෙනස් වෙන්න ඕනේ කියන එක. ඒක නිසා සෙන්ටර් එකේ මට ගොඩක් කෝල්ස් ගන්නත් බැරි වුණා. මොකද ඉන්ටර්විව් එක පැයකමාරක් විතර තිබ්බා. ඉතරහටත් මේ වගේ වීඩියෝස් අරන් එන්නම්. බන්ටි අයින් කොරියා පේජ් එක ෆලෝ කරලා තියාගන්න. සහ කොරියන් ඒ වගේම කොරියන් වීඩියෝස් කොරියන් දැනුම ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මගේ වීඩියෝස් බැලුවොත්.